අද අපි මේ රැඳී සිටින්නේ ශ්‍රීමා ව්‍යාපාරයේ තියෙන ගෑරේජ් එක ආයතනයේ. ඉතින් අද දවසේ ලොකු වැඩ කටයුත්තක් කරනවා. අද 13 වෙනිදා ගෑරේජ් එක ආයතනයේ මගින් අපේ කසුන් මල් විසින් පාන් දන්සලක් සීනි සම්බල් පාන් දන්සලක් සංවිධානය කරලා දෙනවා. අපිට කියනවා නිරෝෂන් මත අයබෝන්. මොකක්ද වෙන්නේ අද දවසේ මේ දන්සල කීරක ආරම්භ කරන්නේ මේ වැඩ කටයුතු ගැන පොඩ්ඩක් දෙන්නොත් කරොත්. සම්මන්ත්‍රණය වෙනුවෙන් වෛශාඛ මංගල්‍යයට අපි දායකත්වය ලබා දෙනවා. අතරම මේ සතුන්වන්ගේ සංකල්පයක් මත අපි මේ පාර ප්‍රථම වතාවට තමයි ආදි ව්‍යාපාරයේ සමාජ ශ්‍රමය ධනය කාලය කැප කරලා අම්ම ගන්න මුදලි මේ දන්සල දෙන්න තීරණය කළේ. ඒ අතරම අද හවස 7ට ආරම්භ කරනවා. නිර්මාංශික ආහාර වේලය කියන්නේ සීනි සම්බල් තනි කරම හදන්නේ නිර්මාංශික විදියට. ඉතින් ඒ සියලුම දෙනා රංගවා ගන්න පුළුවන් විදියට දස්තත්යෙන් ප්‍රමිතියෙන් සහ ප්‍රණීතව සකස් කරලා ඉතින් ඇත්තටම සත්භාවයෙන් මේ වැඩේ කරන්නේ ඊටමති කාන්තාවවල අසල අපේ මධ්‍යස්ථානයේ තියෙනවා. ඉතින් අපි මොකද්ද අපි කියන්නේ කට්ටිය දෙන්න කියලා ආරාධනා කරමු නේද? අනිවාර්යෙන් මේ වැඩේ කරන්නේ අපි බොහොම එකමුතු වෙලා අද ව්‍යාපාරිකයෙක් විදියට තරුණ ව්‍යාපාරිකයෙක් විදියට අපි මේ සියලුම දෙනා එකතු කරගෙන කළමනාකාරීත්වය සෙල්ලමතරම කිව්වොත් හැමදාම මාධ්‍ය ආයතනයක් විදියට ඔබතුමා මේ සියලු දෙනාගේ සහයෝගයෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මම ආරාධනා කරනවා මේ සියලුම දෙනාට ඇවිල්ලා රස බලන්න නිර්මාංශික විදියට හදලා තියෙන සීනි සම්බන්ධ ඒ නිසා මම හිතනවා ඒක ප්‍රණීතව සකස් කරලා තියෙනවා. ඔක්කොටම ආරාධනා කරනවා බැරිසිදී අපි ආරාධනා කරනවා. ඉතින් කසුන් මල්ලි කියන්නේ මේ ගෑරේජ් එක ආයතනයේ හිමිකාරීත්වය දන්නේ. ඉතින් හරි හොඳ තරුණ ව්‍යාපාරියෙක් හැමෝටම ඕන දෙයකට උදව් කරගෙන තරුණ ව්‍යාපාරික විදිහට හොඳ කටයුත්තක් කරන කෙනෙක් අද දවසේ හොඳ උතුම් වැඩ කටයුත්තක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේක තියෙන්නේ හරියටම කේතුමදී රෝහලට ආසන්නයෙන් තියෙන මේ ආයතනයේ පිහිටලක් ගෑරේජ් එක කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඉතින් පාරේ පොඩි දාලා දෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අද රාත්‍රී 7ට මේ ස්ථානයේ එන්න රසවත් සීනි සම්බල් පාන් කෑල්ලක් කාලා බලන්න පුළුවන්. ස්තුතියි.